බන්ධනාකාර සිතියේ නිකොම්බුව මොකද වුණේ එත්තටම ඔයාලට දන්නවද මේක 6 එක මේ වැඩ කරන ජේලර්ස්ලාගේ කට්ටිය එක මරලා තියෙනවා අර ජිම් එක ඇතුළට යකට තියෙන්නේ ඔක්කොම අල්ලලා එයාලට ගහලා එයාලා මරලා තියෙනවා ඉතින් ඒ කට්ටිය එක අහිංසක එයාලාවේ හොඳට එයාලා බලලා ඉතින් එහේ ඇතුළේ ඉන්නේ ඔක්කොම තිරසාන්දිලා අපේ රටේට යාලා අයිස්කාරයලා කුඩුකාරයලා යාලා අපේ රටේට විනාශ කර කට්ටිය ඒක කට්ටියක අතුලට දාගන්න එපා යාගේ බැනස් මේක ජයිලක දාගන්න ඕනේ රටේට යාලගේ ඕසන කතුලට දාගන්න ඕනේ නැත්තම් යාලගේ මරණ දඩම දාලා යාලව මරා ගන්න ඕනේ ඒක කට්ටියක ඔයාලා තියලා අපේ සල්ලි යාලට කෑම දීලා යාලා බලලා කට්ටිය තියා ගන්නවානේ ඒ වගේ තමයි ගොඩක් ප්‍රශ්න කරන්නේ අපේ රටේට ඒ වගේ යාලගේ ප්‍රශ්න කරනවා නම් තමයි මේ වගේ දැන් රටේ කොයිද ඉන්නේ හොඳට ඉන්න වෙලාවට ඒ වගේ 25යි ඒ වගේ කට්ටියක මරලා තියෙනවා ඉතින් ඇත්තටම මාර දුකයි අනිවාර්යෙන් ඔයලා අපේ රටේට ඒ වගේ හිතන්න නිවුස් එක අපිට නින්ද යන්න ඒ වගේ බලාගන්න නිවුස් එක අපි මොකද කරන්න ඕනේ අනිවාර්යෙන් ඒ කට්ටියක නැති කරන්න ඕනේ හොඳට මරණ දඩුවම දාලා යාලව හොඳට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ නැත්තම් අපේ රටේට ඒ වගේ නිදහස නැතිනවා අනිවාර්යෙන් අහිංසක කට්ටිය මරලනවා අනිවාර්යෙන් ඕන දෙයක් යාලා කරනවා ඉතින් අයිස්කාරලා කොල්ලකාරලා යාලට කන්න බොන්න යාලට දැනවනේ ඉතින් යාලට අයිස් පාවිච්චි කරන්න ඉඩ එන්න ඉස්සරහා කාලේට නම් තිබුණා මේ කාලේට නෑ අයියේ ස්ට්‍රික් ඔක්කොම ඉතින් ඒ වගේ තමයි අපි ඒ කට්ටියට අනිවාර්ය නිවන් සුබන් ලේවා අනිවාර්ය මරලා තියෙන කට්ටියට ඉතින් අහිංසක අම්මාලා යාලගේ පුතාලා දරුවාලා තමයි පව් අනිවාර්යෙන් අපි මොකද කරන්න ඕනේ මුකුත් කරගන්න බෑ ඒ වගේ සිත්තිය ඒ වගේ තමයි එනවා අපේ රටේට ඉතින් පාඩම් ගන්න ඕනේ අයිස්කාරයලා කුඩුකාරයලාව අල්ලට මේක ජයිලක දාන්න එපා කැලිම ඔයාලා මරණ දඩම දාගන්න ඕනේ නැත්තම් වෙන රටේට තියෙනවානේ නීතිය ඒ වගේ ක්‍රියාත්මක කරන්න ඕනේ නීතිය අනිවාර්යෙන් යාලට නැත්තම් ප්‍රශ්න ආයෙත් ඔයාලා මොනවද හිතන්නේ කියලා කොමන්ට් එක දාගන්න අනිවාර්යෙන් ඔයාලාට මොනවද හිතන්නේ ඔක්කොම දාගන්න කොමන්ට් එක මේක වීඩියෝ එක ෂෙයාර් කරන්න සිටියේ